බොස් මොනවද මේ උසන් යනද? අනේ ඉතින් බොස්ට පේනවනේ බොස් මේ තියෙන්නේ මොනවද කියලා. ඒක නෙමෙයි බොස්. මේ බොස් ඉන්න හෝම් එකද? ඔව්. එක්ස්කියුස් මී බොස්. ඇහුවට තරහ වෙන්න එපා. මේ බොස්ගේම හෝම් එකද? ඇයි තෝයිතෝද මම වෙන කාගේ හරි ගෙදරක ජීවත් වෙනවා කියලා? එතකොට බොස් ලියව් කරන්නේ ලව් කරන්නේ දෙකම මේ හෝම් එකේ ඉඳගෙනද? ඔව් ඔව් ඔව්. බොරු කියන්න ඕනේ නෑ බොස්. කිව්වට අයිස් වහක් මවුත් වහක් නෑ බොස්. මේක නම් තනිකරම බොස් එහෙම් පිටින්ම කාසල් එකක්. බොස්ට කියන්න බොස් කාශ්‍යප රජුරෝ එහෙම හිටියානම් මේ හෝම් එක තියනකොට ආයි සීගිරිය සර්ච් කරගෙන යන්නේ නෑ. කෙලින්ම මේඝලතා විජ්ජුලතාලා ඔක්කොම ඩ්‍රොයින් කරන්නේ මේ වෝල් එකේ තමයි බොස්. මේ වගේ හෝම් එකක ඉන්නකොට ඉතින් සැප තමයි නේද බොස්? ඔව් සපයි. මේ අහපන්කෝ වැඩේ හරිනේ. ඔබ දැන් ඇතුළට ගිහිල්ලා ගඩා ගාවට ගිහිල්ලා බං කල්පනාවෙන් කතා කරපන් මං කියපු විදිහට පැත්ත බැලන්ස් කරගන්නේ. හරිනේ? දැන් මොනවද දැන් ඇයි මොනවද මේ උස්සන් ආවේ? මේකනේ බොස් අර හෝම් එකකට ෆස්ට් ටයිම් ඇඩ්මිට් වෙනකොට හෑන්ඩ් ෂේක් කර කර එන්න හොඳ නැහැනේ. ඒකයි මම මේ අතින් කටින් එල්ලගෙන ආවේ. මොනවද බං කියන්නේ? ඒ කුණුහරුප කියන්නේ? තොතොද ඇතුළට ගිහින් ඩඩා එක ඕද කියන්නේ? නෑ බොස් මම මීන් කරේ අර අත හොල්ල එන්න හොඳ නැහැනේ. අන්න ඒකයි.